කාබල් ටනල් එක කියන්නේ අපේ අතේ මැණික්කඩුව ප්‍රදේශයේ තියෙන අස්ථි හා බන්ධනයන් අතර ඇති අවකාශය. අතේ සංවේදන අරන් යන මීඩියන් නර්ව් එක මෙම කාබල් ටනල් එක හරහා ගමන් කරනවා. අත වැඩිපුර භාවිතා කරන රැකියාවක් දීර්ඝ කාලයක් කරනවා නම් ගර්භණී කාලයේ ඇඟේ ජල සමමිතිය අඩු වීම, දියවැඩියාව, ආතරයිටිස්, ආසාදන තත්ත්ව, අස්ථිවල බිඳීමක් ඇතිවීම, ස්ථූල බව වගේ හේතු නිසා මෙම කාබල් ටනල් එක තුළ සිදුවන වෙනස්කම් වලින් කාබල් ටනල් එක තුළදී මීඩියන් නර්ව් එක තෙරපීමකට ලක් වෙන්න පුළුවන්. මීඩියන් නර්ව් එකෙන් මාපට ඇඟිල්ලේ ඉඳලා අතේ ඇඟිලි 4ක් දක්වා සංවේදන සපයන නිසා මීඩියන් නර්ව් එක තෙරපීමෙන් මේ ප්‍රදේශයේ රෝග ලක්ෂණ ඇති වෙනවා. ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ අතේ සහ ඇඟිලිවල හිරිගතිය සහ වේදනාව. මුල් කාලයේ වරින් වර ඇතිවන මෙම ලක්ෂණ කාලයත් සමග ක්‍රමයෙන් වැඩි වෙනවා. මැණික්කඩුව ළඟින් අත නමන් සිටින විට අතින් තත්ත්වයක් අල්ලාගෙන සිටින විට උදෑසන සහ රාත්‍රී කාලයේ රෝග ලක්ෂණ වැඩිපුර දැනෙනවා. කාලයක් මෙම තත්ත්වයේ පැවතීම නිසා අතේ රඳවාගෙන සිටින දෙයක් අතින් ගිලිහී යාම, අතේ ශක්තිය අඩු බවක් දැනීම, අත පණ නැති ගතියක් වගේ දැනීම, ඇඳුම් වල බොත්තම් දැමීම වැනි ක්‍රියාවන් කිරීමට අපහසු බවක් දැනීම සිදු වෙන්න පුළුවන්. මෙම ලක්ෂණ තියෙනවා නම් වෛද්‍යවරයෙකු හමු වීම වැදගත් වෙනවා.